කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න ඉතින් අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා රශ්මික හෝම් තියරි එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ආව රසට ලේසියට සුවඳට ඉක්මනින්ම මැකරෝනි හදාගන්න වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඉතින් ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවෝ එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. මම ඉතින් අද අරගෙන තියෙන මෙන්න මේ මැකරෝනි එක මැකරෝනි ග්‍රෑම් 400ක් තියෙනවා. ඔයාලට පැකට් ගන්නත් පුළුවන් ඕනනම් ලූස් ගන්නත් පුළුවන්. ඉතින් මම පැකට් එකක් අරගෙන තමයි මේ විදියට අරගෙන තියෙන්නේ. උතන ග්‍රෑම් 400ක් තියෙනවා. ඉතින් අපි මුලින්ම වතුර එකක් රත් වෙන්න ලිපේ තියාගමු. වතුරේකට ලුණු ටිකකුත් දාලා වතුර ටික රත් වෙන්න අපි තියාගමු. වතුර ටික රත් වුණාට පස්සේ තමයි මැකරෝනි ටික දාන්නේ. ඉතින් අපි මුලින්ම වතුර එක ලිපේ තියාගෙන ඉමු. ඉතින් මම මේ විදිහට වතුර එකක් ලිපේ තියාගත්තා. ඒකට මම ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඔයාලා ලුණු කැට, ලුණු කුඩු වතුර එකතු කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ වතුර ටික හොඳට පැහුනට පස්සේ තමයි හොඳට බුබුලු දාලා නටාගෙන ආවට පස්සේ තමයි අපි මැකරෝනි ටික එකතු කරන්නේ. ඉතින් වතුර එක රත් වෙනකන් ඉතින් දැන් වතුර එක හොඳට රත් වෙලා තියෙන්නේ. අපි දැන් මැකරෝනි ටික එකතු කරගමු. ගොඩාක් තැම්බෙන්න තියන්න ඕනෙත් නෑ. එතකොට මෙරි වෙනවා. ඒක නිසා යන්තම් තැම්බීගෙන එනකොට මැකරෝනි ටික අපි වෙනම භාජනයකට දාලා වතුර ටික අයින් වෙන්න තියා ගන්න ඕනේ. නැත්තම් අපි අපේ එළවලු කලමනා ටික දැම්මට පස්සේ මැකරෝනි ටික මෙරි වෙලා නිකන් ඒක පොඩි වෙලා වගේ යනවා. ඒක නිසා ඒක ගානකට තම්බ ගන්න ඕනේ. ගොඩාක් මෙරි වෙන්න දෙන්න එපා. ඉතින් මම මේ විදිහට මැකරෝනි ටික තැම්බුණාට පස්සේ වතුර බහින්න මේ විදිහට වතුර ටික පෙරලා හිල් තියෙන භාජනයකට දාගෙන තියෙනවා. එතකොට වතුර තව තියෙනවා නම් ඒ වතුර ගතිය අයින් වෙනවා අපි අනිත් කලවනා ටික ලෑස්ති කරගන්නකොට. ඉතින් මම ඊට පස්සේ අරගෙන තියෙනවා කැරට් මේ විදිහට කපලා තමයි අරගෙන තියෙන්නේ. හීනියට කපාගෙන අරන් තියෙන්නේ ග්‍රේට් කරලා ගත්තේ නෑ. ඉතින් ඊට පස්සේ අරගෙන තියෙනවා ලීක්ස් උත් මේ විදිහට සාමාන්‍ය පොඩි කෑලි තමයි කපාගෙන මම අරන් තියෙන්නේ. ඊට පස්සේ මම අරගෙන තියෙනවා අමු මිරිස්, තක්කාලි, බීලුණු, කරපිංචා, සුදු ලුණු, එනසාල්, කරාමු නැටි මේ වගේ ප්‍රමාණයන් මම වීඩියෝ එකේ දාලා තිනවා. ඉතින් මේ ප්‍රමාණයන් ඔයාලට අරගන්න පුළුවන්. ඒ වගේම මම බිත්තර ගෙඩි 5කුත් අරගෙන තියෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. බිත්තර ටික නිකන්ම අර අමුතු රසක් කිසිම රසක් නැති නිසා මම ඒකට ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි එකතු කරගන්නවා. එකතු කරලා තමයි ඊට පස්සේ තමයි අපි එළවලු එකට එකතු කරගන්නේ. එහෙනම් අපි දැන් හදන්න පටන් ගමු. මම මුලින්ම මේ විදිහට චාත්තියක් ලිපේ තියලා ඒකට ඇස්ට්‍රා ටිකක් එකතු කරනවා. මම ඇස්ට්‍රා වලින් තමයි අද හදන්නේ. මම පොල් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. ඇස්ට්‍රා වලින් විතරයි අද හදන්නේ. එතකොට සුවඳයි රසයි. මැකරෝනි කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් පිටිගතිය වැඩි දෙයක් නේ. ඒක නිසා ඉතින් මේ වගේ දෙයකින් හදාගත්තාම රසයි. කිසිම රසකාරකයක් දාන්නෙත් නැහැ. ඒක නිසා ඇස්ට්‍රා දාලා තමයි මම අද හදන්නේ. සාමාන්‍යයෙන් ඇස්ට්‍රා ග්‍රෑම් 50ක් වගේ තිබුණාම හොඳටම ඇති අපිට මැකරෝනි ග්‍රෑම් 400ම හදාගන්න. ඉතින් ඇස්ට්‍රා ටික මේ වගේ හොඳට දිය වුණාට පස්සේ අපි මුලින්ම කැරට් ටික එකතු කරගන්න ඕනේ. කැරට් ටික එකතු කරගත්තට පස්සේ කැරට් ටික තරමක් හැම්බෙන්න තියන්න. හොඳට කලවම් කරලා ඇස්ට්‍රා ටිකේ කැරට් ටික තැම්බෙන්න තියන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඇත්තටම මේ විදිහට රසයි. පොල් තෙල් දැම්මා වගේ නෙවෙයි ඇස්ට්‍රා දාලා හැදුවාම. ඉතින් දැන් ඔන්න කැරට් ටික තැම්බිලා තින්නේ. කැරට් ටික තැම්බුණාට පස්සේ අපි ගත්ත බීලුණු, අමු මිරිස්, කරපිංචා, තක්කාලි ඒ ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේ ටිකත් එකතු කරගෙන හොඳට අපි කලවම් කරගන්න ඕනේ. අපි මෙතනදී කිසිම රසකාරකයක් එකතු කරගන්නේ නෑ මේ මැකරෝනි එකට. ඉතින් රසකාරක අපේ ඇඟට හොඳ නැති නිසා මම කිසිම රසකාරකයක් එකතු කරන්නේ නෑ. ඉතින් මේ ටික හොඳට තැම්බුණාට පස්සේ තමයි අපි අනිත් කලමනා එකතු කරගන්නේ. තාම මම කිසිම දෙයක් එකතු කරලා නෑ. මෙතන එකතු කරලා තියෙන්නේ කැරට්, ලුණු, රම්පේ කරපිංචා ටික විතරයි. ඊළඟට අපි බිත්තර ටික එකතු කරගමු. බිත්තර එකනොත් මම භාගයයි ඉස්සරවම එකතු කරගන්නේ. බිත්තර ටිකක් වෙලා තැම්බුණාට පස්සේ තමයි
එළවලු ටිකට කලවම් කරන්න. එළවලු ටිකට කලවම් කරාට පස්සේ තමයි ඊටු බිත්තර ටික එකතු කරන්නේ. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් වීඩියෝ එක බලනවා නම් ඉතින් ආදරයෙන් මතක් කරනවා channel එක subscribe කරලා යන්න කියලා. ඉතින් ඔන්න මම ඊළඟ බිත්තර ටිකත් එකතු කරගත්තා. දැන් ඔන්න මම ගත්ත බිත්තර ටික සේරම එකතු කරලා තින්නේ. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන අපි අවසානෙටම තමයි ලීක්ස් ටික එකතු කරන්නේ. ඉතින් ලීක්ස් ටික ගොඩක් වෙලා තැම්බෙන්න ඕනේ නැහැ. ලීක්ස් කියන්නේ ඉක්මනින් තැම්බෙන දෙයක්. ඒක නිසා මේ වෙලාවේ වල හොඳට ගින්දර අඩු කරලා තියාගන්න නැත්නම් අඩිය අල්ලනවා. ඒක නිසා ලීක්ස් ටිකත් හොඳට කලවම් කරලා ගින්දර අඩු කරලා තියාගන්න. ඉතින් දැන් අපි ගත්ත එළවලු කලමුණා සේරම හොඳට තැම්බිලා තින්නේ. දැන් අපි මේකට අපි ගත්ත මැකරෝනියා ටික එකතු කරමු. ඔයාලා සැරට කන්න කැමති කෙනෙක් නම් ගම්මිරිස් කුඩු ටිකක් හරි කෑලි මිරිස් හරි එකතු කරගන්න පුළුවන්. මම ගම්මිරිස් ටිකක් තමයි එකතු කරන්නේ. ඒකත් ගොඩක් එකතු කරන්නේ බබාලට කන්න අමාරු නිසා. ඉතින් ඔයාලත් සැර කන්න කැමති කෙනෙක් නම් අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් හෝ කෑලි මිරිස් එකතු කරගන්න. ඉතින් මේ ටිකත් හොඳට කලවම් වුණාට පස්සේ අපි මැකරෝනියා ටික එකතු කරගමු. මැකරෝනියා ටික එකතු කරලා අපි ගත්ත එළවලු කලමනාඩියකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගත්තා වුණාට ලුණු මදි වගේ නම් ඔයාලා ලුණු තව එකතු කරගන්න. රස අනුව ලුණු අනිවාර්යෙන් එකතු කරගන්න. මැකරෝනියා කියන්නේ පිටි ගතිය වැඩි නිසා ලුණු සැර නැතුව ටිකක් කන්න අමාරුයි. ඒක නිසා අනිවාර්යෙන් ලුණුයි මිරිසුයි දාගන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් හරි පදමට ලුණු එකතු කරගන්න. ඉතින් දැන් අපේ මැකරෝනි එක හදලා ඉවරයි. ඉතින් අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් ආදරයෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා යන්න කියලා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. මේ වගේ රසවත් වීඩියෝ බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉතින් ඔයාලට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.